ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි PowerPoint presentation එකට කොහොමද Excel sheet එකක් ඇඩ් කරන්නේ කියන එක. මේක ඇඩ් කරන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. අපිට මේක hyperlink කරලා Word එකට ඇඩ් කරන්න පුළුවන්. නැත්නම් Excel එක ෆයිල් එකක් විදිහට ඇඩ් කරන්න පුළුවන්. icon එකක් විදිහට ඇඩ් කරන්න පුළුවන්. නැත්නම් Excel sheet එකේ අපිට අවශ්‍ය කොටස ඇඩ් කරන්න පුළුවන්. අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. පළවෙනි මෙතඩ් එක බලන්න. මම මෙතන Excel sheet එකක් open කරගන්නවා. මට ඕන මේ Excel sheet එක කියලා හිතන්නකෝ. මට ඕන කොටස drag කරලා copy කරගන්නවා. ඊට පස්සේ ඒක ඇඩ් කරන්න ඕන ස්ලයිඩ් එකට ගිහිල්ලා paste වල paste special දීලා Microsoft Excel worksheet objective එකක් විදිහට okay කරන්න පුළුවන්. මේක එක මෙතඩ් එකක්. ආය අපිට පුළුවන් දෙවෙනි මෙතඩ් එක විදිහට මේ ෆයිල් එකම ඇඩ් කරගන්න. ඒ කොහොමද කියලා බලමු. insert වල ඊළඟ මෙතඩ් එකේදී අපි දැන් ඉස්සෙල්ලා open කරගත්ත Excel ෆයිල් එක මේ කොටස විතරක් අපිට ඕන නම් ඒක copy කරා Excel ෆයිල් එකට ගියා. අපිට ඕනේ මේක paste කරන්න. special paste ගියා. paste link එකක් විදිහට okay කරා. ඊළඟ ක්‍රමේ අපි මේ ෆයිල් එකම attach කරගන්න යන්නේ. ඊට කලින් මේ open කරලා තියෙන ෆයිල් එක කරනවා. අපි දැන් මේකට අලුතෙන් ෆයිල් එක තමයි attach කරගන්නේ. මේ Word එකට එහා පැත්තේ තියෙන මෙතන තියෙනවා object කියලා එකක්. object යනවා create from file browser. ඔයාගේ කම්පියුටරේ ඔයාට ඕන ෆයිල් එක තියෙන තැන මං කලින් ගත්ත ෆයිල් එකම තමයි මේකෙදි select කරන්නේ. okay දෙනවා. ඊළඟ ක්‍රමේ අපිට පුළුවන් වචනයකට link එකක් විදිහට add කරන්න. අපි බලමු වචනයකට කොහොමද link එකක් විදිහට Excel sheet එකක් add කරන්න කියලා. මම Excel කියලාම type කරගන්නවා. මේක ඔයාලට පේන්න නැති නිසා ටිකක් ලොකු කරගන්නවා. අපිට මේ වචනෙට තමයි link එකක් add කරන්න ඕනේ. insert ගියා link ගියා insert link. මේ පෙන්නන්න ඔයාලට ඕන නම් මේකට email address එකක් උනත් add කරගන්න පුළුවන්. මට ඕන ෆයිල් එකක් add කරගන්න. ඉතින් මගේ browser page එකට ගිහිල්ලා Excel ෆයිල් එකක් මේක තියෙන්නේ. ඒක ක්ලික් කරලා open කරනවා. දැන් මේක ක්ලික් කරපුවාම මේ link එකෙන් යන්නේ ෆයිල් එකට. අපි බලමු ඊළඟ ක්‍රමය මොකක්ද කියලා. ඔයාට ඕන Excel sheet එක
මේ විදිහට කලින් එකේ වගේම කොපි කරගෙන හෝම් එකේ paste special දීලා paste link display as icon දීලා okay කරන්න. ඊට පස්සේ මේක ඩබල් ක්ලික් කරපුවාම ඔයාව Excel sheet එකට ආපහු යනවා. ඉතින් මේව තමයි PowerPoint presentation එක ඇතුළට Excel sheet එකක් ගන්න ක්‍රම. ඉතින් මගේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම thank you. වීඩියෝ එක හොඳයි නම් subscribe කරන්නත් අමතක කරන්න එපා.